කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අද මම කරන්න යන්නේ ඔයාලා මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මගේ කලින් වීඩියෝස් වලට කමෙන්ට් කරලා තිබ්බා ස්ටඩි බ්ලොග් එකක් කරන්න කියලා. මම ඇත්තටම ඔක ගැන ටික දවසක් ඉඳන් හිතුවා. මොකද මට අයිඩියා එකක් නෑ ස්ටඩි බ්ලොග් එකක මම මොනවද කරන්න කියලා. කියන්නේ දැන් Instagram එකට reel එකක් වගේ නම් මට පුළුවන් මම වැඩ කරන ඒවා දාලා මොකක් හරි එකක් හදන්න වෙනවා. දැන් YouTube එකේ it has to be informative නේ මොනවා හරි ඔයාලට වැදගත් දෙයක් මම කියන්න try කරන්න ඕනේ. ඉතින් so I thought let me try. ඉතින් මම කොහොම හරි දැන් බලමු මගේ ස්ටඩි බ්ලොග් එක කොහොමද යන්නේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක බලලා මට කියන්න ඔයාලට තව මොනවද දැනගන්න ඕනේ? මෙහෙම ස්ටඩි බ්ලොග් එකක්ද ඔයාලා එක්ස්පෙක්ට් කරේ නැත්නම් you know anything what you think about this? හරි. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ පාඩම් කරන විදිහ අපි හැමෝටම එක වගේ නෑ නේ. කියන්නේ එක එක කට්ටිය එක එක විදිහට පාඩම් කරනවා. දැන් සමහර අය රැට පාඩම් කරනවා, සමහර අයට ඊට වඩා උදේට පාඩම් කරද්දි හොඳයි, සමහර අයට ඩෙඩ්ලයින් එකක් හරි එක්සෑම් එකක් හරි ලඟ වුණාම පාඩම් කරද්දි ප්‍රොඩක්ටිව්. එනකොට සමහර අය රූටින් එකක් විදිහට හැමදාම පාඩම් වැඩ කරනවා. ඔහොම එක එක කට්ටිය එක එක විදිහට වැඩ කරනවා. so එහෙම හරි විදිහක් කියලා නැහැ. whatever works for you. හරි. ඉතින් මං ඇතරම දැන් මේ මගේ දෙවැනි මාස්ටර්ස් එකන කරන්න. ඉතින් මං ගොඩාක් කල් පාඩම් කරලා ළමෙක් ගොඩාක් අවුරුදු කීයක් පාඩම් කරනවා. anyway මේ අපි කියනවා අපි මැරෙනකම් අපි දේවල් ඉගෙන ගන්නවා කියලා. so it's okay. anyway අපි දැන් topic එකට. අද මේ මම පාඩම් කරන්න හිතන් හිටපු දවසක් නෙවෙයි. මේ සතියේ මට ස්ප්‍රින්ග් බ්‍රේක් එක. ඒක හින්දා මේ මම බ්‍රේක් එකට කලින් නම් හිතන් හිටියා මං අර අසයින්මන්ට් එක කරලා ඉවර කරනවා, මේක කරනවා, මේවා ඉවර කරනවා. ඒ වුණාට I got nothing done. ඉතින් මං හිතුවා අදවත් මම වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේ මං ඔයාලත් එක්ක චුට්ටක් chat එකක් දානවා කියලා හිතුවා. දැන් කොහොමද අපි පාඩම් කරන්න එකේ මේන්ම ඒක තමයි කොහොමද අපි මේ පාඩම් කරන්න අපිට ඕන මොටිවේෂන් එක හොයාගන්නේ කියන එකනේ නේද? අපිට දැන් මේ මට ඇඳෙන් බැහැලා මෙතන ඉඳගෙන පොතක් දිගාරින්න මේ මොටිවේෂන් එකක් ඕනේ. නැත්තම් ඒ නිකන් කරන්න හිතෙන්නේ නැහනේ. මේ ඉතින් ඔය මොටිවේෂන් එක කොහෙන්ද හොයාගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. දැන් මට නම් අද මේ මටම හිතිලා තමයි මම මේක පටන් ගත්තේ. මොකද දැන් මගේ එකක් තියෙනවා මම වැඩ කරන්නේ හිතන්නකො ඩෙඩ්ලයින් එකක් තියෙනවා නම් මම ඒ ලඟ වෙලා වැඩ කරද්දී I am very productive. ඒ කියන්නේ එක්සෑම් එකත් දැන් හිතන්නකො සති දෙකකින් එක්සෑම් එකක් නම් මම දැන් පාඩම් කරන්න පටන් ගන්නවා. ඒකට මම හදා ගන්නවා ටයිම් ටේබල් එකක්. මම මේ දවසට මේ කොටස මෙහෙම කියලා මම අන්තිම දවසට රිවිෂන් තියාගෙන ඒ වෙනකන් ෂෙඩියුල් එකක් හදා ගන්නවා. කියන්නේ මම රූටින් එකක් විදිහට පාඩම් කරන ළමෙක් නෙවෙයි. කියන්නේ මගේ අම්මා සෑහෙන try කරා එහෙම පුරුදු කරගෙන ඉගෙන හැමදාම එදා දෙන වැඩ එදා කරන්න වගේ එකක්. ඒනට ඒක හරි ගියේ නැහැ. මේ අපේ ගෙදර කාටවත්. ඉතින් අපි හැමෝම අර මොකක් හරි ටාගට් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න. හරි. දැන් මට මේ වෙලාවේ නම් ඇත්තටම මෙහෙම ලොකු ටාගට් එකක් නෑ. හැබැයි මට තියෙන අසයින්මන්ට්ස් දෙකක් මට හිතුණා ඒ දෙක මම අඩු ගන්න පටන් ගත්තොත් මට වැඩ ලේසි වෙයි කියලා. ඒක තමයි කරන්න යන්නේ. හරි. දැන් ඉස්සෙල්ලාම මොටිවේෂන් එක හොයාගන්න එකනේ මං කියන්නේ. ඉස්සෙල්ලාම කොහොම හරි ඇවිල්ලා මේසේ වාඩි වෙන්න වැඩ කරන්න. ඇන්දේ ඉඳන් වැඩ කරන සිස්ටම් එක මට නම් හරියන්නේ නෑ. මොකද මං එක්කෝ ඉක්මනට ඩිස්ට්‍රැක්ට් වෙනවා. එක්කෝ නිින්ද යනවා. ඒක හින්දා මොකක් හරි ඔයා විදිහක් හොයාගන්න ඕනේ කොහොම හරි පාඩම් කරන වැඩේ පටන් ගන්න. මට ගොඩක්ම ඉෆෙක්ට් වෙන දෙයක් තමයි මගේ කාමරේ පිළිවෙල තියෙනවා නම් මගේ පාඩම් කරන මේසේ ලස්සනට තියෙනවා නම් මං හරි ආසයි එතෙන් වෙලා වැඩ කරන. ඒක එක විදිහක්. දැන් හිතන්න මට පාඩම් කරන්න ඕනේ කියලා දැන් මම මේ වීඩියෝ එක කරන්න කලින් මම කාමරේ යස් කරලා නාලා කාලා තමයි මෙතන වාඩි වෙන්නේ. එතකොට දැන් මට හිතෙනවා හරි I'm having a good day. දැන් පාඩම් කරපුවම I'm going to have a very productive day. ඒ කියන්නේ අර ඒ setting එක හදා ගන්න ඕන. ඔයා environment එක හදා ගන්න ඕනේ. ඔයාට පාඩම් කරන්න හිතෙන විදිහට. ඒක මොකක් හරි වෙන්න පුළුවන්. දැන් මම කරන විදිහ තමයි මම කියවා. I want everything to be neat. එතකොට තමයි මට මගේ වැඩේට focus කරන්න පුළුවන්. ඉතින් ඒ එක විදිහක්. ඔයාලා එක එකට එක විදිහට ඒවත් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා කොහොමද ඒ drive එක ගන්න කියලා පාඩම් කරන්න. හරි? ඊට පස්සේ මට තව ෆෝකස් එක තියාගෙන උදව් වෙන එකක් තමයි to do list එකක් ලියන එක. කියන්නේ මම ලියනවා මම මේ වෙලාව ඇතුළත මම මොනවද කරන්න කියලා. දවස් ඇතුළත වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට උදේ වගේ වැඩ කරනවා නම් දවස් අතට තමයි දැන් නම් මේ දවල් 2:00 වෙලාව. මට මේ වෙලාවේ පොඩ්ඩක් ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන්. මොකද දැන් මට 2:00 වුණාට ලංකාවට දැන් පාන්දර 1යි. එතකොට අර යාළුවොත් නිදිනේ. එතකොට මට ඩිස්ට්‍රැක්ට් වෙන්න يعني කතා කරන්න එහෙම කවුරුතුත් නැහැ. ඉතින් ඒකෙන් හින්දා මට ටිකක් පොඩක් ෆෝකස් කරලා වැඩ ටික කරගන්නත් ලේසි.
ඒ නැතත් මේ මං කියන්න එහෙම වෙන්න එහෙම කවුරුත් නැති තැන එහෙම වෙන්න ඕනේ නැහැ මං කියන්න මොකක්දකින් කියන්න ඇදුවේ මතකන ටඩු ලිස්ට එක ටඩු ලිස්ට එකක් ලියාගන්න ඕනේ ඒ වෙලා ඇතුළට මොනවද කරන්න කියලා අනික මේ ඕලේර ලිස්ට එක රියලිස්ටික් වෙන්න ඕනේ ගැන වට අද දවස ඇතුළට කරගන්න පුළුවන් දේවල් වෙන්න මොහලක ලිස්ට එකක් ලියන්න ඕනේ නැහැ මොකක්රේක සයිමටයක් කරනනම් එක පාඩමක් ඉවර කරන මොනොහ රියලිස්ටික් ඉදිරි පොඩිපොඩි දේවල් හරි ලියාගන්න ඒ ටඩු ලිස්ට එක ලියන එක මාර විදිහට මට හෙල්ෆුල් මං කැමති ඒ ලිස්ට එක ලියලා මෙහෙම ඒක කම්ප්ලීට් කරපහම ඒවා කපන්න it's very motivating මට ඉතින් මම හැමදාම දැමට වාඩි වෙලා මට කරන්න කිසිම ඩිරෙක්ෂණ ගන්නවට කොහෙම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ එහෙම එකක් වෙන සමහරවිට අපිට වැඩ ගොඩාක් ගොඩ ගැහුනම අපිට හිතාගන්න බෑ අපි කොහෙන්ද මේක පටන් ගන්න කියලා. අන්න ඒ වගේ වෙලාවට to do list එකක් ලියන එක මාර helpful. ඉතින් පොඩි වෙලාවක් අරගෙන ලියන්න. දැන් මම ලියන්න යන්නේ to do list එකක්. මගේ මේ මම යුනිගේ notes ලියන පොතේ අන්තිම පිටුවේ ඉඳන් තමයි මගේ to do list එක මම ලියන්නේ. ඉතින් මම කලින් දවසක ලියපු to do list එකක් මේ වලට පෙන්නනවා මම හරි දාලා තියෙනවා. උනත් ලියලා මම දැන් පෙන්නවට ආවලා. මේ ඉතින් එහෙම තමා. හරිද? දැන් අපි ලියමු to do list එකක්. අද මම මොනවද කරන්න කියලා. හරි. ඒක ලියලා අපි ඊට පස්සේ ඉතරට කතා කරමු. මම මේ to do list එක ලියද්දි ගොඩක් වෙලාවට ඒක නිකන් parts තුනකට වගේ කඩනවා. එකක් නිකන් academic related වැඩවලට. අනිත් එක නිකන් මට මොන හරි emails යවන්න තියෙනවා නම් මම ඒවත් මේක ලියා ගන්නවා. එහෙම නැත්නම් මම කරපු මොන හරි promotional වැඩවල මට payments එන්න follow up කරන්න තියෙනවා නම් ඒවා ලියනවා. මොන හරි video shoots schedule කරලා තියෙනවා නම් ඒවා ලියනවා. ඉතින් මම මේ to do list එකේ academic දේවල් විතරක් නෙවෙයි ලියන්නේ. හැමදේම ලියනවා. මොකද මට ආයෙ පස්සේ අමතක වුණොත් මම මේක ලිස්ට් එක බලපුවම මතක් වෙනවනේ. ඒකෙන්ද තමයි මම කිව්වේ වෙලාවක් අරගෙන කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ලියන්න කියලා. ඔක්කොම ටික අද කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අර when you have it written ඒක ඔය ආයෙ දවසක පොත පෙරලාදී දැක්කතොට මතක් වෙනවනේ ආ මේ වැඩේ කරන්න තියෙනවා කියලා. ඒකින්ද. ඕකේ. හරි. මං හිතලා to do list එකක් ලියාගත්තා. ගොඩක් දිග ලිස්ට් එකක් නෑ. ඒ වුණාට දැන් මේ ටික තමයි මම අද ඉඳගෙන ඉන්න වෙලාවේ කරන්න යන්නේ. එතකොට තව දේවල් දෙකක් මට මේක ලියන ගමන් මතක් වුණා ඔයාලට කියන්න ඕනේ කියලා. එකක් ඔයාලගේ මන් දන්නේ ප්‍රොඩක්ටිවිටි කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට කියන දෙයක් තමයි හැම වෙලේම බ්‍රේක්ස් ගන්න කියලා. කියන්නේ හිතන්නකෝ ඔයාට එක දිගට වැඩ කරගන්න අමාරු නම් ඔයා මොකක් හරි කරනවා විනාඩි 20 ටයිම් එකක් මොකක් හරි තියලා විනාඩි 25ක් හරි 30ක් හරි ඔයා එක දිගට වැඩ කරලා ඊට පස්සේ ඔයා පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයෙ තව විනාඩි 30ක් වැඩ කරලා ආයෙ බ්‍රේක් එකක් ගන්නවා. මට හැබැයි මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. මට ඕනේ මම පාඩම මොකක් හරි පටන් ගත්තොත් මට ඒක ඉවර කරලා තමයි මම ගන්න බ්‍රේක් එකක් මට ගන්න ඕනේ. නැත්තම් මට ඒක ඉෆෙක්ටිව් නැහැ. එතකොට දැන් හිතන්නකෝ මම මොකක් හරි අසයින්මන්ට් එකක් පටන් ගත්තා කියලා. ඒක මම අද දැන් එක දවසකින් ඉවර කරන්න බැරි අසයින්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් හිතන්න මම අද කොටසක් කරනවා කියලා හිතුවා නම් මම ඒ කොටස ඉවර කරනකන් I won't take a break. මම දන්නේ ඒක හැමෝටම වැඩ කරන්නේ නැති but මං එහෙමයි මං හිතන්නේ සමහර මං වගේ කරන අය ඇති until I get it done I'm not like I don't want to rest එහෙම කියන්නේ මට මං කන්නේත් නැතුව සමහර වෙලාවට එහෙම වැඩ කරන වෙලාවල් තියෙනවා කියන්නේ මට වෙන දෙයක් ફોකස් කරන්නම බෑ මං දන්නේ ඒක හොඳද නැද්ද කියලා but that is how it works for me මං කියවනේ ඒක හරි විදිහක් දැන් පාඩම් කරන්න කියලා එනනේ මං හිතන්නේ ගොඩක් මං දැකලා තියෙන්නේ recommend කරන්නේ take breaks කියන මොකද ඉතින් ඔයාගේ ඔළුවට break එකක් ඕනවා කරන දේවල් හරියට මේවා absorb කරගන්න. ඒක හින්දා take breaks as necessary. හැබැයි break එක පැයක් විතර ගන්න එපා විනාඩි 15ක් පාඩම් කරලා ඒවත් limit කරලා ඒක productive විදිහට කරන්න. හරි. ඊට පස්සේ තව එකක් තමයි මට පොඩි කාලේ මේකක් තිබ්බ මගේ යාළුවෝ හිටියා යාළුවා නිකන් සින්දු අහහ පාඩම් කරනවා. මට ඒ වුණාට මගේ focus එක යනවා. සින්දු අහහ පාඩම් කරත් මට ඒක කරන්න බෑ. හැබැයි සමහරව ඉන්නවා they can study like සින්දු අහන ගමන් එහෙම මාර effective. මට මේ ඔය A level කරන කාලේ කැම්පස් එකේ එහෙම බැරි වුණාට මට දැන් ඒක පොඩක් පුළුවන්. ඒ කියන්නේ මගේ ඔළුව එහෙම අනේක නතර වෙනවා. හැබැයි නිකම් මේ ලිරික්ස් තියෙන සින්දු නෙමෙයි. මං අහන්නේ focus music. එතකොට YouTube එකේ search කරපුවම තියෙනවා study කරන්න හොඳ නිකම් focus කරන්න help කරන music කියලා. අන්න ඒ ට්‍රැක් එකක් දාගෙන වැඩ කරද්දී මේ ඒක ජොලි. ඒ කියන්නේ it helps you to focus. දැන් අපි නැත්තම් වෙන සින්දුවක් අහද්දී එක්කෝ ඒක නටනවා එක්කෝ ඒක ලිරික්ස් කියනවා එක්කෝ වෙන මනෝපාරක් ගන්නවා එහෙම වෙනවනේ. දැන් focus music අහද්දී එහෙම වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයා කරන වැඩේ එහෙන focus පිට කරගෙන යන්න.
ඉතින් ඔය ටිකක් පොඩි ස්ටඩි ටිප්ස් ටිකක් ඉතින් මං try කරන. මොකද මම දැන් කීපයක් කියවනේ. එකක් තමයි to do list එක ලියන එක. අනිත් එක තමයි routine එකට එදා කරන වැඩ එදා පාඩම් කරන type එක කෙනෙක් නම් හොඳයි. එහෙමත් නැත්නම් if you work better under pressure that's also good. හැබැයි ඔයා වගේ කැපැසිටි එක දැනගන්න ඕනේ. දැන් මම දන්නවා මම මොන මැච් එක ගහලා හරි කරන්න තියෙන එක එදාට කොහොම හරි කරනවා කියලා. procrastinate කරනවා මම උපරිමයටම. හැබැයි වැඩේ කරන්න ඕන දවසට කරනවා අර. එහෙම නැතුව workload එක ගොඩ ගහගෙන ඉඳි stress වෙනවා නම් try to reduce the workload on the go. Breaks ගන්න එක time එක manage කරගන්න එක ගැන කිව්වා. ඊට පස්සේ මම music කොහොමද නිකන් focus කරන්න help කරන්න use කරන්න පුළුවන් කියලා කිව්වා. මේ එකේ කියලා කියන්නේ ඔයා හොයාගන්න ඕනේ මොකක් හරි ඔයාගේ rhythm එකක්. ඒ කියන්නේ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. එනකොට දැන් පාඩම් කරන්න එපායි. මොකද ඉතින් අපිට බෑ හිතුණා කියලා අපිට ප්‍රශ්න තිබ්බා කියලා ඔයාගේ යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක ඒ කියන්නේ ඔයා එනකම් බලන් ඉන්නෙත් නෑ. ඔයාගේ ඉස්කෝලේ වැඩ නවත්තලා ඔයා එනකම් බලන් ඉන්නෙත් නෑ. ඉතින් ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න ඕනේ. ඒකින්ද මොන දේ තිබ්බත් find a way to study. හරිද? දැන් මං හෙමින් සැරේ මගේ වැඩ පටන් ගන්න යන්නේ. මට assignments දෙකකට වැඩ පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ලබන සතියේ මං උගන්වන ක්ලාස් එකකට මට lesson material හදන්න තියෙනවා. journal එකට මගේ paper එකක් ලියන්න පටන් ගන්න ඉන්නේ. ඒක කරන්න තියෙනවා. ඉතින් ওই ටික කරන්න ඕනේ. ඊට පස්සේ email යවන්න තියෙනවා. posts වගේක් edit කරන්න තියෙනවා. blog එකක් edit කරන්න තියෙනවා. payments වගේක් follow up කරන්න තියෙනවා. ඔය තමයි to do list එකේ තියෙන්නේ. ඉතින් මං මේකේ to do list එකේ ඉස්සෙල්ලාම ඉක්මනට ඉවර කරගන්න පුළුවන් ඒවා ඉක්මනට ඉවර කරනවා. අමාරුව පොඩ්ඩක් තියාගන්නවා. හැබැයි මේක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. අමාරු එක ඉස්සෙල්ලා කරලා ඊට පස්සේ යන එක. whatever works for you again. මං කැමති ඉක්මනට ටික දාගන්න. ඒකෙන් මම ලේසි ටික ඉක්මනට කරනවා. ඊට පස්සේ අමාරු ටිකත් කරනවා. පොඩ්ඩක් හිමි. but I have මොනවද? direction නම් මම දැන් දන්නවා මම මොනවද මේ අද මේ පැය කිහිපය ඇතුළත මොනවද කරන්න කියලා. ඊට පස්සේ මං මොනවා හරි මට රිවෝඩ් එකක් තියාගෙනවා maybe රාමෙන් එකක් හදාගෙන TV series එකක් බලන. අනේ ඒ වගේ එකකුත් රිවෝඩ් එකකුත් ඔළුවේ තියාගෙන තමයි මම මේ වැඩ කරන්නේ. That's also a good drive. දැන් අම්මලා පොඩි කාලේ කියන්නේ මොනවද? ඔයා මෙහෙම පාස් වුණොත් මම ඔයාලට මේක අරන් දෙනවා කියලා. අන්න දැන් ඉතින් එහෙම අපිව නලවන්නේ නැහැ කවුරුත් ඒකින්ද you have to නලවන්න yourself. හරි? ඒකද you have to I mean you have to නෙවෙයි you can රිවෝඩ් එකක් තියෙද්දි මේක තම ටාගට් එක කියලා හිතාගෙන වැඩ කරන්න පුළුවන්. හරිද? දැන් ඇතිනේ මං කියුවා දැන් මම වැඩ කරන්න පටන් ගන්න ඕනේ. හරි. ඊමේල් එකක් යන්න තියෙනවා ඒකෙන් පටන් ගන්නවා ඉස්සෙල්ලා. ඉතින් දැන් පැයක් විතර ගිහින් මං හිතන්නේ. මම ප්ලෑන් කරගත්ත වැඩ 8න් මං 3ක් ඉවර කරා. 4 වෙනි එක පටන් ගත්තා. මං හිතන්නේ මම නිකන් මගේ ඔළුවේ තිබ්බ දේවල් පාඩම් කරද්දී ඔයාලට හෙල්ප්ෆුල් වෙයි කියලා හිතන දේවල් ටික කිව්වා. ඉතින් ඔයාලට නිකන් බ්‍රේන් ෆොග් එක කියන්නේ නිකන් ෆෝකස් කරන්න බැරි නම් පාඩම් කරන්න මොටිවේෂන් එකක් නැත්නම් චුට්ටක් මේ විදිහට try කරලා බලන්න. ඒ කියන්නේ එක එක approaches try කරලා බලන්න. උදේට හැරෙන්න බැරි නම් රැට නැගිටලා ඉඳලා පාඩම් කරන්න. නැත්නම් රැට හැරලා ඉන්න බැරි නම් ඔයාලා ඉස්කෝලේ යන කෙනෙක් නම් යුනිවර්සිටි යන කෙනෙක් නම් මම මෙහෙම කරා කාලයක්. ඒ කියන්නේ යුනිවර්සිටි ගිහින් ගෙදර ආව ගමන් පැයක් දෙකක් නිදාගෙන ඊට පස්සේ පාන්දර 12ට එකට හැරලා පාන්දර වෙනකම් පාඩම් කරා. එහෙම ඉතින් අපි මොකක් හරි විදිහක් හොයාගන්න එපා. නිකන් රැටත් ඇහැරලා ඉන්න බැරි නම් උදේටත් නැගිටින්න බැරි නම් දවලුත් වෙලාවක් නැත්තම් එහෙම බෑ. පැය 24 මොකක් හරි ඔයාලට වැඩ කරන වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාව කොහොම හරි හොයාගන්න. ඔයාම එක්ස්පෙරිමන්ට් කරලා තමයි ඒක හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ටිකක් පුරුදු වුණාම ඕකේ. මට තව එකක් කියන්න බැරි වුණා. ඔයාලට තනියෙන් පාඩම් කරන්න බැරි නම්
මොටිවේෂන් එකක් නැත්තම් යාළුවෙක් එක්ක පාඩම් කරන්න try කරන්න. මම මේක ගොඩක් කරා කැම්පස් යද්දි තමා ඇත්තටම ගොඩක් කරේ ඉස්කෝලේ කාලෙදිත් කරා. මට ඒක හරිම ප්‍රොඩක්ටිව් කාත් එක්ක හරි මේ කියන්නේ දැන් හිතන්නකෝ මම මොන හරි පාඩම් කළෙත් මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක මට තේරෙන්නේ නැහැ කියලා යාළුවෙක් හිටියොත් මට පුළුවන් එයාත් එක්ක ඒක ඩිස්කස් කරලා අපි දිනකට මේක විසඳගෙන ඒතර දැන් එයාට දෙයක් තේරෙන්නේ නැත්නම් මට තේරෙනවා නම් මට ඒක එයාට කියලා දෙන්න පුළුවන් එයාට තේරෙනවා මට තේරෙන්නේ නැත්නම් එයාට මට කියලා දෙන්න පුළුවන් ඒකත් තව සජෙෂන් එකක් තනියෙන් ෆෝකස් එකක් හොයාගන්න අමාරු වෙන try to find a friend who is you know who wants to study මෙහෙමයි ඔයාලා ගොඩක් වෙලාවට වල්පල්දොඩ මූවී එකක් බලලා එහෙම ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන් මං කියන්නේ ඒ වුණාට ඔයාලා පාඩනුත් පොඩ්ඩක් හරි කරන්නේ තනියෙන් ඉද්දි කරන්නෙම නැත්තම් so ඒකට ටිකක් try කරලා බලන්න ඉතින් මං හිතනවා මගේ ස්ටඩි බ්ලොග් එක ඇති කියලා දැන් ගොඩක් දිගත් ඇති මේක මං ගොඩක් කිව්වා එක දේවල් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොනවද ආයේ මගෙන් ස්ටඩි ටිප්ස් දැනගන්න ඕනි කියලා මං ඔය කරන විදිහ ටිකක් තමා මං කිව්වේ මං හිතනවා ඔයාලට මොනවා හරි මේකෙන් ගන්න දෙයක් තියෙයි කියලා. ඉතින් එහෙනම් අපි තවත් වෙනස් විදිහේ vlog එකකින් නැත්තම් මේ විදිහම vlog එකකින් ආයෙ හම්බෙමු. එතකන් හොඳට පාඩම් කරන්න. bye